අපි අද කියන්නේ බ්‍රිතාන්‍ය ශාසනයට කරන ලද අපරාධයක් ගැන. මේ රටේ භික්ෂුන් පොත් කියවන්නේ නැහැ. ඒක අපේ අවාසනාව. පොත් කියවන්නේ නැති නිසා භික්ෂුන් රැවටිලා ඉන්නේ. යටත් විජිත යුගයේ බ්‍රිතාන්‍ය ශාසනයට සාපරාදී අපරාධ කළා. ඒ නිසා ඔවුන්ට අද මානව අයිතිවාසිකම් ගැන කතා කරන්න කිසිම අයිතියක් නැහැ. ශ්‍රවණ මුඛර්ජී මහතා කියන්නේ ඉන්දියාවේ කල්කටාහි අශෝක විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්. ඌ විසින් ලියන ලද රෙලික්ස් ඉන් ට්‍රාන්සිෂන් නම් වාර්තාව සහ එංගලන්තයේ රාජකීය ආසියාතික සංගමයේ පුරාවිද්‍යා වාර්තා පදනම් කරගෙන තමයි මේ වැඩසටහන කරනු ලබන්නේ. මහාචාර්ය මුඛර්ජී පවසන්නේ බුරුමය, සියමය, මොන් සහ කේමස් යන ජාතිකයින් අතීතයේ විශ්වාස කර තිබුණේ සත්‍ය සහ ආශ්චර්ය පෙන්වන ධාතු තිබුණේ ලංකාවේ කියලායි. සියමේ යනු අද තායිලන්තයයි. බුරුමේ යනු අද මියන්මාරයයි. ඒ බව අපි මැනවින් දන්නවා. මොන්ස් කියන්නේ ගිනිකොන ආසියාවේ තායිලන්තයේ බුරුමේ සහ ලාओස් වල ජීවත් වූ ඉපරිණි ජන වර්ගයේ තෙරවාදී බුදුදහම ගිනිකොන ආසියාවේ ප්‍රචාරණය කළේ මෙම ජන වර්ගයයි. ඉතිහාසයට අනුව මේ රටවල බොහෝ නගර පිහිට වූයේ මොන්ස් රජවරුයි. කේමස් කියන්නේ වියට්නාමේ පැරණි ජන වර්ග. අදටත් 95% වියට්නාමේ සිටින්නේ මේ ජන වර්ගයයි. බුදුන් පිරිනිවන් පාන ලද්දේ ඉන්දියාවේ නම් සත්‍ය ධාතු ඉන්දියාවේ තිබෙන්න ඕනේ. සත්‍ය ධාතු මෙහි තිබෙන්න බුදුන් මේ රටේ පිරිනිවන් පාන්න ඕනේ. ආසියාවේ ජනයා සත්‍ය ධාතු තිබුණේ ලංකාවේ කියා විශ්වාස කළේ මොකද? මේ රට බුද්ධ දේශයේ බව ඔවුන් දන්නා නිසා. මුඛර්ජී මහතා තවදුරටත් මෙසේ කියනවා. බ්‍රිතාන්‍යයන් ඉන්දියාවේ පුරාවිද්‍යා සේවාව ආරම්භ කළ පසු ඉන්දියාවේ පරණ ස්මාරක විවෘත කර ඇතැම් අවස්ථාවල ඒවා තුල තිබී ඇට කැබලි සොයාගත්තා. මේවා බුදුන්ගේ ධාතු කියා සෙල්ලිපි වලින් හඳුනාගත්තා. මේවා ගැන සියම එංගලන්තයේ සහ ඉන්දියාවේ කෞතුකාගාර වලින් විමසුවා. අනතුරුව වුන් මේ සියලු ධාතු එකට එකතු කළහොත් ප්‍රමාණයෙන් එක් පුද්ගලයෙකුගේ අස්ථි ඉක්මවා යන බව අවබෝධ කර ඒවා ඉල්ලීමෙන් වැළකුණා. 1868 සිට 1910 දක්වා කාලයේ සියමය එනම් අද තායිලන්තයේ පාලනය කළේ පස්වන රාම රජු. එකල සියමේ සැලකිය යුතු පෙදෙසක් ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය අත්පත් කරගෙන තිබුණා. 1872 දී බුරුමේ සංඝ මිත්‍රත්වයේ තහවුරු කරගනු පිණිස රාමා රජුගේ බුරුම සංචාරයක් සංවිධානය කළා. එහිදී රජු බුදුන්ගේ කේශදාත් තැන්පත් කර ඇති බවට සැලකෙන ශ්වේතගොන් ස්තූපය වන්දනාමාන කළේ බූට්ස් පැළඳගෙන. බුරුමවැසියන්ගේ කිසිම සම්ප්‍රදායක් ඔහු අනුගමනය කළේ නැහැ. ඔහු යුරෝපීකරණයට ලක්ව එසේ සිදු කළ බවට ඌට චෝදනා එල්ල වුණා. 1897 දී ලංකාවේ සංචාරයකට පැමිණි රාම රජු නුවර දළදා මාලිගාව වැඳීමට පැමිණියා. එහිදී දන්ත ධාතුව තමාගේ අතට රැගෙන සිප ගැනීමට ඉල්ලීමක් කළා. හාමුදුරුවරු එක හෙලාම එය ප්‍රතික්ෂේප කළා. එහිදී ස්වාමීන් වහන්සේලා සමග අඬදබර කර දෙන ලද ත්‍යාගයන් ආපසු දී කේන්තියෙන් පිටව ගියා. සියමට පැමිණීමෙන් පසු රජ ප්‍රසිද්ධ දන්ත ධාතුව සත්‍ය දතක් නො කිඹුල් දතක් ලෙසට සමච්චල් කළා. අනතුරුව යුරෝපයේ සංචාරයක යෙදුණා. වික්ටෝරියා රෙජින මුණ ගැසුණා. රජුගේ පුතා එවකට ඉගෙන ගනු ලැබුවේ එංගලන්තයේය. ඌ ප්‍රංශයේද සංචාරය කළා. වතිකානුවේදී පාප් වහන්සේ මුණ ගැසුණා. මාස කිහිපයක සංචාරයෙන් පසු නැවත සියමයට පැමිණියා. රජු ආපසු සියමයට පැමිණීමෙන් පසු නේපාල දේශ සීමාවේ පිප්‍රවාවල
පෙප්පෙට අයිති වතු යායක ගොඩැල්ලක් කැණීමේදී ඇට කැබිලි සහිත මංජුසා ලැබුණා. එක් මංජුසාවක ලියා ඇති ලිපියකින් එම ඇට කැබිලි බුදුන්ගේ ධාතු ලෙස තහවුරු වන බව කීවා. මෙම ලියා ඇති ලිපියේ පිටපතක් ඇන්ටන් ඇලොයිස් තම ගුරුවරයා වන බුක්ලට යවා තිබුණා. ඇන්ටන් ඇලොයිස් යන හොර සෙල්ලි පිළීම නිසා පසු කාලීනව තම රැකියාව අහිමි කරගත් ජර්මන් ජාතික පූජකවරයෙක්. මංජුසාවේ මෙම ලිපිය ගැන බුක්ල 1898 මාර්තු ආසියාතික සංගම් වාර්තාවට විස්තර කර තිබුණා. සත්‍ය පිටපතක් මගින් මෙය බුදුන්ගේ ධාතුද නැත්ද යන්න තහවුරු කළ යුතු බව ඔහු එහි සඳහන් කළා. බූල කෙසේ වෙත අභිරහස් ලෙස දියේ ගිලී මරා. රිස් ඩේවිඩ් මහතා කීවේ මේ කපිලවස්තු ධාතු ලිපි එය වංචාව සිතා ගැනීමටවත් බැරි තරම් වංචාවක් බවය. ඔහුගේ මෙම අදහස 1901 ආසියාතික සංගම් වාර්තාවේ සඳහන් වෙනවා. එවකට කල්කටා කෞතුකාර බාර තියඩ බ්ලොච් මහතා පැවසුවේ කපිලවස්තු ධාතු ලෙස පෙන්වන මෙම ඇට කැබිලි සත්ව ඇට කැබිලි බය. කල්කටා කෞතුකාරයේ සත්ව විඥාඥවරයාද එම අදහසම දරනු ලැබුවා. බෞද්ධ රටවල් කෙරේ කෝපයෙන් වියුරු වැටි සිටි සියමේ රජු සිතුවා මේ ආందోලනාත්මක කපිලවස්තු අස්ති ලබා ගැනීමට. ඔහුගේ උපදේශක ඇසුවා මේවා සත්‍ය බුදුන්ගේ ධාතුද කියලා. මම ඒවා දන්නේ නැහැ, මට වැඩකුත් නැහැ කියලා ඔහු කීවා. රජුගේ ඥාති සොහොයුරෙක් ලංකාවේ මහාන වෙලා සිටියා ජිනවර වංශ නමින්. ඔහු මහාන කර වූයේ වස්කඩුවේ ශ්‍රී සුභූති හාමුදුරුවෝයි. ජිනවර වංශ හාමුදුරුවෝ වස්කඩුවේ සුභූති හාමුදුරන්ගෙන් ලිපියක් රැගෙන ඉන්දියාවට ගියා. මෙම පිප්‍රහා අස්ති කැබිලි රැගෙන රාමා රජුට ලබා දෙන්න. ඔහු එම ලිපිය විනිසුරු වින්සන් ස්මිත් මහතාට ලබා දුන්නා. නමුත් ජිනවර වංශ හාමුදුරුවන්ට අස්ති ලබා දුන්නේ නැහැ. පිප්‍රවා කැණීම් වලින් සොයාගත් අබරණ හොරාගත්තා කියලා හොරකමකටත් ඔහුට උත්තර දෙන්න සිදු වුණා. පෙම්පෙට මෙම අස්ති කැබලි කිහිපයක් දී අනෙක් සියල්ලම සියම රජුගේ ඉල්ලීම පරිදි සියමේ රාජකීය කොමසාරිස් තන්ට ලබා දුන්නා. ඉන්දියාවට ඉතුරුනේ මෙම කැණීම් වලින් හමු වූ මංජුසා සහ ආභරණ පමණයි. මේක අපේ හාමුදුරුවෝ නම් දන්නේ නැහැ. සියමෙට රැගෙන ගිය අස්ති කැබලි උත්සවයක් පවත්වා ජපානයේ බුරුමේ සහ ලංකාවට බෙදා දුන්නා. ලංකාවට ලැබුණු අස්ති කැබලි අනුරාධපුරයේ මිරිසවැටිය කොළඹ සහ නුවර ලෙස කොටස් 3කට බෙදුවා. වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි වැඩ සිටි විහාරයේ තිබෙන්නේ මේ ඇට කැබලි. 1906 ආසියාතික සංගම් සංගරාට ලිපියක් සපයමින් ප්‍රාචීන භාෂා විශේෂඥ ෆ්ලීට් මහතා කීවේ මෙම මංජුසාවේ ලිපිය කියවා වැරදි බව. එහි ඇත්තේ බුදුන්ගේ ධාතු නොව මියගිය ශාක්‍යයන්ගේ ඇට කැබලි බව ඔහු කීවා. සෙල්ලිපියවත් හරියට කියවා ගන්න බැරුව මෙහිම මිනිසුන් රවටෙන එක සාධාරණද? 1972 ඉන්දියාවේ පුරාවිද්‍යාඥ සිරිවස්තව කීවා පෙප්පේ සොයාගනු ලැබුවේ සැබෑ ධාතු නොවේ කියලා. එහෙම කියලා ඔහු පිප්‍රවා ගොඩැල්ල තවත් ගැඹුරට කැණීම් කළා. ඔහුටත් බඳුන් සහිත ඇට කැබලි ලැබුණා. මේ බඳුන් වල නම් සෙල්ලිපි කොටලා තිබුණේ නැහැ. මේවා බුදුන්ගේ ධාතු කියලා තහවුරු කරලත් නැහැ. නමුත් ඉන්දියාවේ දිල්ලි කෞතුකාගාරයේ කපිලවස්තු ධාතු කියලා මේවා ප්‍රදර්ශනය කරනවා. මේ තරම් බුදුන්ගේ ධාතු මේ ස්ථානයේ කොහෙන්ද? බුද්ධ පරිනිර්වාණයෙන් පසු ධාතු බෙදා දුන්නත් මේ ධාතුවට අන්‍ය ආගමිකයන්ගෙන් හානියක් වේවි කියලා අජාසත් රජු සහ මහා කස්සප මහ තෙරුන් එක් වෙලා මෙම බෙදා දීපු ධාතු නැවත එක්රැස් කර රජගහනුවර පාෂාණ ස්තූපයක් කරලා ධාතුෙහි තැන්පත් කළා. අශෝක රජුටවත් කපිලාස්තුවේ ස්තූප කැණීම් වලින් මේ ධාතු ලැබුණේ නැහැ.
අශෝක රජුට නොලැබුණු ධාතු පෙප්පෙට සහ සිරිවස්තුවට ලැබුණේ කොහොමද? අපේ හාමුදුරුවරු මෙයට උත්තර දෙනවද? පසිකාලීනව පෙප්පේ තබාගත් අස්ථි කැබලි එංගලන්තයේ ස්වභාව ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයට රැගෙන යාමෙන් පසු ඒ ඌරෙකුගේ ඇඹරුම් දතක් බවට සනාථ වුණා. එතකොට මේ ඌරෙකුගේ අස්ථිද මේ මිනිස්සු බුදුන්ගේ ධාතු කියා බෙදා දුන්නේ. මහාචාර්ය මුඛර්ජී පවසන්නේ බුදුන්ගේ ධාතු සම්බන්ධ විස්තර ලියා තිබුණේ ලංකාවේ ධාතු වංශය, ස්තූප වංශය, මහා බෝධි වංශය යන පොත්පත්වල කියලා. බුදුන්ගේ ධාතු විස්තර සම්බන්ධ පොත් ඉන්දියාවේ නැත්තේ මොකද? ඉන්දියාව ගෞතම බුදුන් සම්බන්ධ කිසිම දෙයක් නොදන්නා නිසා. බුදුන් අපේ නිසා. බුදුන්ගේ ලලාට ධාතුව සේරුවාවිල මංගල මහා සෑයේ තැන්පත් කර තිබෙනවා. දළදා වහන්සේලා නුවර දළදා මාලිගාව, යටාලතිස්ස විහාරය සහ සෝමපුර සෝමදේව විහාරයේ තැන්පත් කර තිබෙනවා. රාමග්‍රාමයට ලැබුණු ධාතු මහා ස්තූපයේ තැන්පත් කර තිබෙනවා. වම් අකුධාතුව තිස්ස මහා විහාරයේ සහ දකුණු අකුධාතුව තූපාරාමයේ තැන්පත් කර තිබෙනවා. මහියංගන ස්තූපයේ ග්‍රීව ධාතුව තැන්පත් වෙලා තිබෙනවා. කේශ ධාතු තිරියාය සිරිහඬු සෑය, අරම්පල රජමහා විහාරය, දීඝවාපි විහාරය, මහියංගන විහාරයේ සේරුවාවල මංගල මහා සෑය, හම්බන්තොට ගොඩවාය වරායසල ස්ථානයක ඇතුළු තව ස්ථානවල තැන්පත් කර තිබෙනවා. නකා ධාතු මරදම් කඩවල, අනුරාධපුරේ, ඉගොඩ කැලණිය කිස්සිරිමෙවන් විහාරය ඇතුළු තවත් ස්ථානවල තැන්පත් කර තිබෙනවා. නිකවැරටිය බුදුමුත්තාවේ සිදුහත් කුමරු කුසා ගෝතමීට දෙන ලද මුතු පොට තැන්පත් කර තිබෙනවා. කිරිවෙහෙර එනම් කතරගම සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමණය කළ අවස්ථාවේ කේශ ඡේදනය කළ කඩුව සහ බුදුන් වැඩ සිටි රන් අසුනක් තැන්පත් කර තිබෙනවා. මේ කීවේ සියල්ලම නම් නොවේ. භික්ෂුන් බලන්න ඉන්දියාව ඉදිරි මේ රට දනගස්වන්න. ඕ ඉන්දියාවට වඩා ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් මේ හෙළයට තිබෙනවා. ඒ සැබේ ආඩම්බරයකි.